ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. මම ලංකාවේ ඉඳලා මෝල්ඩිව්ස් වලට ආපු දවසේ ඉඳලා YouTube channel එකක් කරන්න ඕනි කියලා පොඩි අදහසක් තිබුණා. නමුත් ඒකට වෙලාවක් වෙන් කරගන්න උනේ නැහැ රැකියාවේ කාර්යබහුලත්වයත් එක්ක. මම තාමත් මේ මාලදිවයිනේ පරිසරයට අනුගත වෙමින් ඉන්නේ. පාරාදීසයක් වගේ ලස්සන මේ දූපත් රෑනේ මට තාම යන්න පුළුවන් උනේ දූපත් තුනකට විතරයි. ඉතින් මේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න ඉදිරියේදී මං සූදානම් වෙලා ඉන්නවා. ඔයාලා හැමෝටම මගේ YouTube channel එකට එකතු වෙලා subscribe කරලා මට support එකක් දෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මම ලංකාවේ ඉඳලා රැකියාවකට මාලදිවයිනට ආවේ ඉංජිනේර කෙනෙක් විදියට. ඉතින් මේ අපි බෝට් එකේ ගිහින් එන්නේ මම වැඩ කරන සයිට් එකට අවශ්‍ය අමුද්‍රව්‍ය වගේක් අරගෙන එන්න. මාලදිවයිනේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය තමයි මුහුද. අප වැඩ කරන රිසෝට් එකේ සිදු කරනු ලබන ඉදිකිරීම් වලට අවශ්‍ය අමුද්‍රව්‍ය වගේක් මාලි සිටි එකේ ඉඳලා අපි වැඩ කරන දූපතට සප්ලයි බෝට් එකක ආවා. ඉතින් අපි ඒක අපිට ළඟම දූපතේ නතර කරලා ඒකෙන් බඩු ටික අන්ලෝඩ් කරගෙන අපි ඉන්න දූපතට අරන් එන්න පොඩි ස්පීඩ් බෝට් එකකට පටවගෙන තමයි අපි මේ එන්නේ. ඉතින් මේ එද්දි ගනිපු වීඩියෝ එකක් තමයි මේ ඔයාලට පසුබිමෙන් පේන්නේ. හෙමින් අපි අපිට අදාළ ගමනාන්තයට ළඟා වුණා. මේ ගමන නම් ඉතාමත් දිගු ගමනක් නෙමෙයි. කිලෝමීටර් වලින් කිව්වොත් හරියටම කිලෝමීටරයක් විතර දුරක් තමයි අපි මේ ස්පීඩ් බෝට් එකේ ආවේ. වෙලාවෙන් කිව්වොත් මිනිත්තු 2ක වගේ ගමනක්. ඉතින් මේ වගේ තවත් සුන්දර වීඩියෝ වලින් මම ඔයාලව ඉදිරියටත් හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. මගේ මේ පළවෙනි YouTube වීඩියෝ එක බලන ඔයාලට මං ගොඩාක් ආදරෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ වගේ වීඩියෝ ඉදිරියටත් බලන්න මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලාත් ආරාධනා කරනවා.